Hello guys. උදේ 10ට විතර අපි මේ ට්‍රෙකින් පොයින්ට් එකට ආවේ මේ වෝටර්ෆෝල් ට්‍රේල් එකට යන්න. ඒ විදිහටම යන්න බෑ. ලීඩ් සොක්ස් දාගන්න වෙනවා කෝඩෙල්ලන්ගෙන් බේරෙන්න. හොටෙල් එකේ ඉඳලා අපි මේ තේවත්ත පැත්තට යන ගමන්. මේ අපිව එක්කගේ ගයිඩ්. යන්න කලින් අපිට පාත් එක ගැන පොඩි විස්තරයක් කරනවා. අපි කට්ටිය තමයි මේ ට්‍රේල් එක එකට ගියේ. මේ වගේ ගමනක් යද්දී කණ්ඩායමක් එක්ක යනවා නම් කණ්ඩායම් හැංගීමෙන් සහයෝගයෙන් යන්න ඕනේ. මේ අඩිපාරෙන් තමයි පටන් ගත්තේ. අතරමඟදී හම්බ වෙන දේවල් ගයිඩ් අපිට එක්ස්ප්ලේන් කරා. මේ එන සල් ගහක් කුළුබඩු වර්ග වගේම ඖෂධ වර්ගات අපිට ගොඩක් හම්බ වුණා. ගමේ අයට තවමත් තමන්ගේ ප්‍රයෝජනට දේවල් ගෙනියන්න තහනමක් නැහැලු. හැබැයි ඉතින් ඒ එන කවුරුවත් අද මම ගෙනියන්නේ මේ දේවල් කියලා එන්නේ නැල්ලු. එතකොට ඒ දේවල් එයාට හම්බ වෙන්නෙත් නැහැලු. ඉතින් ඒ නිසා සිංහරාජට තියෙන්නේ තමන්ට ලැබෙන දෙයක් ගෙනියනවා කියලා හිතාගෙනලු. යන ගමන් ඉතින් මෙයාලගෙන් බේරෙන්නත් එපැයි. අපි ඉන්න තැන හොයාගන්න පුළුවන් බෝඩ් එකකුත් මගදී හම්බුණා. මේ තියෙන්නේ පොගනාටුම්. ලෝකෙ මුලින්ම ඇතිවෙච්ච ශාක විශේෂය කියලායි හඳුන්වන්නේ. මේ වගේ තැන් වලින් යද්දි පරිස්සමින් යන්න ඕනේ. ලස්සනයි වගේ පෙනුනට ගල් ලිස්සනවා. ඒ නිසා ඉතින් ගයිඩ් කියන විදියට එයා කියන පැත්තෙන් එයා කියන විදියට අඩි තියතියේ තමයි අපි ගියේ. අපේ ට්‍රේල් එකේ බලන්න තියෙන කොල්ලවදොල ඇල් ළඟට ඔන්න අපි ආවා. ටිකක් දුර ඉඳන් අපිට එන ගමන් සද්ද ඇහුණා. ගල් තලාවට ආවට පස්සේ තමයි හරිම දර්ශනය දකින්න පුළුවන් උනේ. ඒක හරිම ලස්සනයි, ඒ වගේම පිරිසිදු සීතල වතුර ගොඩක් ගලාගෙන යනවා. ගල් තලාවට ආවට පස්සේ ගල් තලාවේ කූඩෑල නැති නිසා අපිට සපත්තු ගලවන්න අවසර ලැබුණා. මම හැමදාම කියනවා වගේ ස්වභාව ධර්ම ලස්සන නම් පේන්නේ අපේ ඇස් දෙකෙන්ම බලද්දී. අපේ මතකයන් වලට අපි කොච්චර ෆොටෝස් ගත්තත් වීඩියෝස් ගත්තත් ඒවා පියවියෙන් බලනවා තරම් ලස්සන නැහැ. ඒ තැනට ගිහිල්ලා අපි ලයිව් බලනවා කියන්නේ ඇස් දෙකෙන් බලනවා විතරක් නෙවෙයිනේ. වටේ පිටේ අනිත් හැමදේම ගැනත් අපිට දැනීමක් ඇති වෙනවනේ. ඉතින් ඒක තමයි නියම දේ. මේ පේන්නේ තව දියැලක්. ඒකේ නම පිටමංගල දොළ ඇල්ල. මේ දියැලි දෙකම එක ළඟ තියෙන නිසා මෙතෙන්ට ට්වින් ෆෝල්ස් කියලාත් කියනවලු. ඒ වතුර පාර දැක්කම නම් හරිම ආස හිතෙනවා. සීතල වතුර පාරක්. මෙයා ගිමන් හරිනවා. වතුරට බහින්න කලින් ඉස්සෙල්ලා පොඩ්ඩක් ඇඟිලි ටික තෙමාගෙන ඉන්න එපා. මෙයාලා මේ අපි බහිනකම් බලන් ඉන්නේ. එකපාරම බහින්නත් බෑනේ. ඉතින් පොඩ්ඩක් කකුල තෙමාගෙන සීතල බලලා ටික ටික තමයි බහින්න ඕනේ. මාළුන්ට හුරු වෙනකන් ටික වෙලාවක් මාච් පාස්ට් එක වගේ තමයි වතුරෙත් ඉන්න ඕනේ. මේ වතුර ටික නම් හරිම සනීපයි. සීතලයි. හැබැයි ආස හිතනවා ඉන්න. අපි ගෙවන ජීවිතෙත් එක්ක මේ වගේ දේවල් අපිට හැමදාම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ලැබෙන වෙලාවට එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. මෙතන වතුර පාර සැර නිසා මාළුව රැඳෙන්නෙත් නැහැ. මම ඉතින් පොඩි try එකක් දීලා බැලුවා මාළුවෙක් වෙන්න පුළුවන්ද කියලා. මේ හැම සෙල්ලමක්ම දැම්මේ මෙතන උපරිම ආරක්ෂාවක් තිබුණ නිසා. ඉතින් අපි ගොඩක් වෙලා එතන ඉඳලා නාලා චේන්ජ් කරගෙන ආපහු එන්න පිටත් වුණා. තෙතරදිත් එක බෑක්පැක් එක බර නිසා මම හබ්බියකින් චුට්ටක් ඉල්ලගෙන ටික දුරක් අරගෙන ආවා. ඔන්න ඉතින් අපි කැලෙන් එළියට ආවා. ඒ වෙද්දි ඒ හරිය තේ දළු කඩනවා. ඉතින් ඒ දිහත් චුට්ටක් වෙලා බලන් ඉඳලායි අපි ආපහු හොටෙල් එකට ආවේ. අපිට කැලේට ගිහිල්ලා නාලා ආපහු එන්න පැය 3ක් විතර ගියා. ටිකක් මහන්සි ගමනක් නම් තමයි.
ඒත් ඉතින් ජීවිතේට එකපාරක් හරි ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක්. අපේ නම් මේ දෙවෙනි වතාවට. කලින් ඇවිල්ලා ආසාවටම තමයි ආපහු සැරයක් අපි මෙතන තෝරගත්තේ. සිංහරාජට එන්ට්‍රන්ස් ගොඩක් තියෙනවනේ. කොතනින් හරි ගිහිල්ලාම බලන්න ඕනේ කි ලස්සන. ඉතින් ආයමත් වීඩියෝ එකක් අරන් එනකම් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.